ගුවන් යාළුවනේ ඔන්න ඉතින් මම අද හදන්න යන්නේ වදමල් යුෂ වීදුරුවක්. ඉතින් දැන් ඔයාලට පේනවා මේ වගේ හොඳ වදමල් තුනක් අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මේ වදමල් යුෂයකට අපිට සීනි සල්පයක්, ලුණු සල්පයක්, ඒ වගේම දෙහි. දෙහි වලට තියෙන ප්‍රමාණය ගන්න. ගොඩක් දෙහි යුෂ දැම්මහම පොඩි රස අමුතු වෙනවා. ඒ හින්දා දෙහි යුෂ ටිකක් තිබ්බහම ඇති. ඒ වගේම මේ වගේ හොඳ උණු වතුර වීදුරුවක් ඔයාලට ඕන වෙනවා. ඉතින් මුලින්ම මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ වදමල් ටික පිටි ගහ ගන්න විදිය. ඉතින් මුලින්ම මේ වදමල් ටික හොඳට හොදන්න ඕනේ. ඊට පස්සේ මේ රේණු තියෙනනේ ඔයාලට පේනනේ. මේ රේණු ටික ගලවලා ඉවත් කරන්න. මොකද මේ රේණු වල තියෙන රසය එච්චර හොඳ නැහැ. අන්න ඒ හින්දා ඉතින් මුලින්ම මේ විදිහට හොදපු වදමල කොටස් කරලා කඩා ගන්නවා. රේණු ටික වෙනම තියාගන්න. මොකද රේණු ටික අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වගේ චුටි චුටි රේන් තියෙන ඒකෙත් ඒ පෙත්තේ මෙහෙම නිදිරි ගලවලා අයින් කරන්න එක. සත්තු ඉන්නවද කියලා එකත් බලන්න ඔයාලා. ගොඩක් වෙලාවට මේ සත්තු ඉන්නවා. ඒ වුණාට මම ගත්ත මේ වදමලේ නම් සත්තු නැහැ. ඉතින් මේ විදිහට මේ වදමල් තුනම ඔයාලා ගලව ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ ඒවා තියෙනවනේ මේ. ඔයාලා පේනවද? චූටි ඒවා. ඊට පස්සේ ඒකත් මෙන්න මේ විදිහට ගලවලා අයින් කරන්න ඕනේ. ඉතින් මේවා ඒකෙත් රසය එච්චර හොඳ නැහැ. ඊපස්සේ වදමල් තුනම මේ විදිහට ගලව ගන්න ඕනේ. ඔයාලට යුෂ මේ වගේ මෙන්න මේ වගේ කෝප් එකකින් එකක් හදාගන්න. ඉතින් වදමල් 3ක් විතර ඕන වෙනවා. 6 වසර ඉගෙන ගන්න ලැබෙනවනේ අර ලිට්මස් පාඩම. ඒකෙදිත් යොදා ගන්න තියෙන වදමල් යුෂ එකත් මේ විදිහටම තමයි අපි හදාගන්න ඕනේ. ඒ වගේම දැන් හැබැයි මේකෙදි අපි දෙහි යුෂ යොදනවනේ. ඒ ලිට්මස් ද්‍රාවණයේදී ඒ දෙහි යුෂ යොදන්න එපා. මොකද කිව්වොත් දෙහි යුෂ සීනි ලුණු ඒව යොදන්න එපා. නිකම්ම උණු වතුර එකේ දාලා තම්බල ගන්න විතරයි ඔයාලට තියෙන්නේ. මොකද සීනි ලුණු වගේ ඒවා යෙදුවායින් පස්සේ ඒකේ තියෙන සංඝටක හින්දා වදමල් යුෂ එක වෙන පාටකට හැරෙනවනේ. ඒ හින්දා ඒ පරීක්ෂණයේදී ගන්න එකට විතරක් ඔයා මේ සීනි ලුණු දෙහි ඒව යොදන්න එපා. නිකම්ම මේක උණු වතුරේ තම්බල ගන්න. ඊට පස්සේ දැන් අපි මේක ගානේ රස විඳිනනේ. ඒ හින්දා තමයි අපි දැන් මේක මේ විදිහට ගන්නෙ. මගේ දැන් අන්තිම වදමල තමයි මේ විදිහට යන්නේ. ඊට පස්සේ අර හොඳ නැති කොළ වගේවා හොඳ නැති මල් පෙති වගේවා හකුනොත් ඒවත් විසික් කරන්න. මේ විදිහට ඔක්කොම වදමල් ටික මම මේව කරගෙන ඉවරයි. ඔයාලට දැන් මේ පේනවා ඇති ඒක. ඊට පස්සේ මුලින්ම ටිකක් ලොකු භාජනයක් ගන්න. ලොකු භාජනයක් කියන්නේ කෝප්පයක් වගේ එකක් මේ විදිහට. ඊට පස්සේ අරගෙන ඉවරලා ඒකට මුලින්ම දාන්න ඕනේ වදමල් ටික. වදමල් ටික ඔක්කොම දාලා මේ විදිහට පොඩි පංච එකක් දෙන්න. ඊට පස්සේ දැන් මම කියනවා උණු වතුර ටිකක් ගන්න කියලා. මම හිතන්නේ මේ උණු වතුර ටික මේකට සෑහේවි. දැන් මේක අපි චුට්ටක් කරලා වහලා තියන්න ඕනේ. විනාඩි 2ක් වගේ මේක වහලා තියන්නට ඕනේ අපි. දැන් බෙනතරේ මම මේසේ චුට්ටක් ක්ලීන් කරන්න හදන්නේ. සැරින් සැරේට විනාඩි 2ක් අතරතුර පොඩක් මේක මෙහෙම කවලම් කරන්න. එතකොට තමයි ටිකක් හොඳට එන්නේ. ඒකේ හොඳ රතු පාට යනකම් මෙන්න මේ විදිහට රතු පාට කියලා මෙන්න මේ වගේ එනකම් තව චුට්ටක් මේක තියෙන්න ඕනේ. ඉතින් ඒ එනකම් ඉතින් මේක චුට්ටක් තියෙන්න හරි. එයා මේක සැරින් සැරේට කවලම් නොකළා. ඉතින් එහෙම මේ පේනවනේ මේ වගේ රතු පාටේ විතර. ඒකත් නැති වෙනකම් හොඳට මේ කවලම් කරන්න ඕනේ. මේ රතු පාට එක හරි පාට ඇවිල්ලා නැහැ මේ පේනවනේ. තව චුට්ටක් වෙලා මේක තියෙනවා. දැන් හරි. ඊට පස්සේ අපි දැන් මේකේ තියෙන මේ රොඩු ටික කියන්නේ මේ වදමල් ටික අයින් කරගන්නවා.
ඊට වෙන භාජනයකට මේ විදියට අයින් කරගන්න යන්නේ මම දැන්. ඉතින් මේ වගේ ලස්සන රෙසිපි වගේම ලස්සන ලර්නින් ට්‍රික්ස් වගේ ගොඩක් දේවල් මගේ channel එක ඇතුළේ තියෙනවා. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා බලන්න. විශේෂයෙන්ම මීඩියා පැත්ත ගැන මීඩියා පැත්තට ගොඩක් ආදරය කරන එනවුස් කරන්න කැමති පුංචි ඔයාලා ඉන්නවා නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා bell button එකත් click කරලා තියන්න. දැන් මම ඔක්කොම ටික අයින් කරලා ඉවරයි. මේ තියෙන ඒ ටික අපිට වැඩක් නැහැ. ටික විසික් කරන්න. ඉතින් දැන් ඔන්න මම මේකට දාගන්න හදන්නේ ලුණු, සීනි, ඒ වගේම දෙහි යූෂ. දෙහි යූෂ අපි දාන්නේ අන්තිමට. ඒකේ වර්ණ වෙනස් වීම වලට අනිවාර්යෙන් බලාගන්න පුළුවන්. දැන් ඔයාලට විද්‍යාත්මක කරලා ලිට්මස් විදිහට දර්ශක විදිහට මේක ඕන වෙනවා නම් මේ තියෙන්නේ ඒකට. හැබැයි දැන් අපි රස විදිහට මේක කරන්නේ. එතකොට දැන් අපිට මේකට සීනි, ලුණු ඒ වගේ දාන්න වෙනවා. ඉතින් සීනි හැන්දක් විතර තමයි අපි දාගන්නේ මුලින්ම. ඊට පස්සේ රස අණුව වල සීනි ලුණු දාගන්න මට ඇති වෙන ප්‍රමාණයට තමයි මම දැන් මේක දාන්න හදන්නේ. ලුණු චුට්ටක් තිබ්බහම ඇති. මොකද මේකේ දෙහි එකත් එක්ක චුටි ලුණු වැඩි ගතියක් කියන නිසා මෙන්න මේ වගේ ප්‍රමාණයක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට කවරම් කරන්න ඕනේ. සීන් ටික දිය වෙනකම් මේක කවරම් කරන්නට ඕනේ. කවරම් කරගන්න ඕනේ ඒක මේ විදිහට. ටික හැට නැතුව හොඳට දිය වෙනකම් කවරම් කරයින් පස්සේ මේ විදිහට අඩියක ඉතුරු වෙනවා. අපි මේක වෙන භාජනයකට දාගන්න. දැන් මේක තිබුණාට හරියට වර්ණේ වෙනස් වීම පේන්නේ නැහනේ. ඉතින් මේක දැන් මම දාගන්නවා මෙන්න මේ භාජනයට. වෙන ඉතුරුක දාගෙන මේක තව ඉතුරුකට වෙන භාජනයකට මේක දාන්න පුළුවන්. කියන්නේ හොඳටම දෙන්නට ප්‍රමාණවත්. මේක මේ වගේ වීදුරු දෙකක් පුරවන්න ඇති. ඉතින් මුලින්ම අපි දෙහි චුටි කෑල්ලක් දාලා බලන්න අන්න බලන්න. මේක දැන් තත රතු පාටකට හැදෙනවා. දෙහි හරියට ඇද්ද කියන එකත් අපිට බලා ගන්න පුළුවන් මේ වර්ණය. ඔයාලට රස අනුව හිතාගත්තයින් පස්සේ මම හිතන්නේ මගේ ගානට මේ ඇති. නැත්නම් මේක තව රතු පාට වෙන අපිට දාගන්න පුළුවන් දෙහි. ඊපස්සේ මේකේ තියෙන මේ ඇට ටික ඔක්කොම අයින් කරලා ඔයාලට පුළුවන් රස බලන්න. ඒක ලස්සන තුඩන් යුෂේක. ඉතින් දැන් ඔයාලට මේ ලස්සන වදමාලි ෂේක රස විඳින්න පුළුවන්. ඔයාලා අනිවාර්යයෙන්ම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මගේ අනිත් වීඩියෝ ටිකත් බලන්න. අනිවාර්යයෙන්ම bell icon එක click කරන්න අමතක කරන්න එපා.